හායි හායි ඉතින් ඔයාට කොහොමද? අදත් මම ඔයාට ගෙනාවා ඔයාගේ ජීවිතේ නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන සමාජයේ එක එක වේසෙන් ඉන්න මිනිස්සු අඳුරගන්න පුළුවන් පර්යේෂණාත්මක වීඩියෝ එකක්. මේක පොසිටිව් වීඩියෝ එකක් කියලා කිව්වොත් මම හරියටම හරි. මේකෙන් අපිට කියලා දෙනවා අපි මොන වගේද අපි වටේ ඉන්න මිනිස්සු මොන වගේද කියලා මේකෙන් ඔයාට කියලා දෙනවා. මෙහෙම අඳුරගන්න එකෙන් අපිට පුළුවන් වෙනවා එයාලා එක්ක හරියටම ගනුදෙනු කරන්න. ඒ මිනිස්සු හරියට අඳුරගන්න. මිනිස්සු එක්ක ප්‍රශ්න දාගන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න. හැම මනුස්සයටම ගෞරවයෙන් සලකන්න. අද අපි මේ කියන්න යන්නේ පර්සනැලිටි වර්ග 10ක් ගැන. මේ පර්සනැලිටි වර්ග ටික හරියටම අහගෙන හිටියොත් මුල ඉඳන් අගට ඔයා මොන වර්ගයටද අයිති වෙන්නේ කියලාත් ඔයාට අඳුරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා අපේ WhatsApp channel එක ගැන. WhatsApp channel එක පල්ලෙහා description එකේ තියෙනවා පළවෙනි comment එකේ තියෙනවා. ඔයාට පුළුවන් මීටත් වඩා අපිව ළඟින් ආශ්‍රය කරන්න අපේ updates බලා ගන්න ඒ WhatsApp channel එකට join වෙන්න. ඔයාගේ numbers එහෙ මෙහෙ යන්නේ නැහැ. මොකද WhatsApp channel එකක් කියන්නේ privacy ආරක්ෂා කරන තැනක්. ඉතින් ඔයාට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. දැන් අපි යමු වීඩියෝ එකට. අංක 1 introvert personality. introvert personality කියන්නේ කෙනෙක්ගේ මනුස්සයෙක්ගේ මේ ලෝකේ බහුලව දකින්න පුළුවන් හොඳ personality එකක්. introvert ලා කියන්නේ සාමාන්‍යයෙන් තනියම ඉන්නකොට එයාලා තනියෙන් වැඩ කරනකොට ශක්තිය ගලාගෙන එනවා, ශක්තිය ලැබෙනවා කියලා හිතලා වැඩ කරන අය. ඇත්තටම මෙයාලා ඉන්නේ තනියම වැඩ කරන්නේ. උදාහරණයක් ගත්තොත් ලෝකේ තියෙනවා ලොකුම චරිතයක් නිකොලා ටෙස්ලා. නිකොලා ටෙස්ලා කියන්නේ introvert personality එකක් තියෙන කෙනෙක්. මිනිස්සු එක්ක වැඩිය ඉන්නේ නැහැ, වැඩිපුර කාලය ගත කරන්නේ තනියම. මෙයාලා මිනිස්සු එක්ක හිටියම මෙයාලගේ ශක්තිය අඩු වෙනවා කියලා මෙයාලා විශ්වාස කරනවා. ඊගාව එක තමයි මෙයාලා නිශ්ශබ්දව හිතලා බලලා හොඳට වැඩ කරගෙන යන කට්ටිය. ඉනර් වර්ල්ඩ් එක එහෙමත් නැත්නම් ඇතුළත ආලෝකය ගැන වැඩිපුර මෙයාලා හිතනවා. ඉනර් වර්ල්ඩ් එක කියන්නේ මානසික නිදහස ගැන. මෙයාලා ඕනවටත් වඩා මානසික නිදහස ගැන හිතන හින්දා මෙයාලා කාටවත් කරදරයක් නොකර තමන්ගේ පාඩුවේ ඉන්න ඒ විදිහට මෙයාලා අඳුනනවා. මෙයාලා තරයේ කර්මය විශ්වාස කරනවා. අපි වැරද්දක් කරොත් අපිටත් ඒ වගේම විපාකයක් ලැබෙනවා කියන එක මෙයාලා තරයේ විශ්වාස කරනවා. අලුත් හැදෑරීම් වලට පෙර අවධානයෙන් බලලා කොටින්ම කිව්වොත් මෙයාලා ඉන්නේ හෙනම මීටරෙන්. කතා කරනවට වඩා අහගෙන ඉන්න කැමති මේ අය ගැඹුරු සම්බන්ධතා වටහා ගත්තට පස්සේ මෙයාලා පාඩුවේ හිටියත් ෆිට වුණාට පස්සේ මෙයාලා පණ වුණත් දෙන්න පටන් ගන්නවා. උදාහරණයක් ලෙස ඔයාට ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න උනත් කාලයක් යනවා. නමුත් එයා හරි ඔහු හරි එයා හරි විවෘත වුණාට පස්සේ ඔයාට දඩ බල්ලෙක් වගේ විශ්වාසනීය මිතුරෙක් වෙනවා. ඉන්ට්‍රෝවර්ට් පර්සනැලිටි එකක් මේන්ටේන් කරන එක ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් වීම අඩුපාඩුවක් නෙවෙයි. ඒක යුනික් පර්සනැලිටි එකක්. ඉන්ට්‍රෝවර්ට් අය ගොඩක් වෙලාවට ලොකු හීන තියන අය, ලොකු හීන දකින අය ඇහුම්කම් දීමේ හැකියාව නෙක්ස්ට් ලෙවල් එකේ තියෙන එක. සමරි එකක් විදිහට ඉන්ට්‍රෝවර්ට් පර්සනැලිටි එක ගණ ගත්තොත් ඉන්ට්‍රෝවර්ට් පර්සනැලිටි එක කියන්නේ බාහිර ලෝකයෙන් ටිකක් ඈත් වෙලා ඇතුළත ලෝකය ඉනර් විස්ඩම් එක මානසික නිදහස ගොඩනගන පුද්ගලයන්ගේ එක්තරා පර්සනැලිටි ටයිප් එකක්. අංක 2 extroverted personality. දැන් අපි යන්නේ extroverted personality type එක ගැන සරලව පැහැදිලි කරන්න. කොටින්ම කිව්වොත් මේක introvert personality එකේ opposite side එක කියලා කිව්වොත් මම හරියටම හරි. extrovert කියන්නේ මොකක්ද? extrovert personality එක කියන්නේ extrovert personality type තියෙන මිනිස්සෙක් කියන්නේ තමන්ගේ ශක්තිය බාහිර ලෝකයෙන් තවත් මිනිස්සු එක්ක සම්බන්ධ වෙලා අරගන්න පුද්ගලයා තමයි extrovert personality එකට අයිති වෙන්නේ. එයාලා සතුටු වෙන්නේ ශක්තිමත් වෙන්නේ තව මිනිස්සුත් එක්ක කතා කරද්දි, තව මිනිස්සුත් එක්ක අදහස් ෂෙයා කරද්දි, තව ටීම් වර්ක් කරද්දි, එකට වැඩ කරද්දි, ගේමක් ගහලා ගොඩ යමු කියලා කියද්දි තමයි මෙයාලා ශක්තිමත් වෙන්නේ, මොටිවේට් වෙන්නේ. එක්ස්ට්‍රෝවර්ට් පුද්ගලයෙක් ගාව තියෙන ලක්ෂණ, චරිතයේ ලක්ෂණ තමයි සමාජීය වශයෙන් අපි ගත්තොත් එහෙම මෙයාලා මිනිස්සු අතරට යන්න ප්‍රිය කරනවා. මිනිස්සුත් එක්ක hina වෙලා කතා බහ කරන්න, එයාලට උදව් කරන්න, මේ හැම දෙයකටම එයාලා කැමති. කතා බහ කරන්න කැමති, එයාලත් එක්ක ඕපන් විවෘතව කතා කරන්න, hina වෙන්න කැමති. මෙයාලව අනිත් කට්ටිය ළඟදී මෙයාලට සෑහෙන අවධානයක් ආකර්ෂණයක් හිමි වෙනවා. මොකද මෙයාලා කැපිලා පේනවා ඇල්ෆා මේල්ස්ලා වගේ, ඇල්ෆා ගර්ල්ස්ලා වගේ මෙයාලා කැපිලා පේනවා. මෙයාලට එතකොට පුළුවන් හැමෝගෙම හිත් දිනා ගන්න. සාමූහික ක්‍රියාකාරකම් වලදී, උත්සව වලදී, රැස්වීම් වලදී මල ගියක්ද මගුල් ගියක්ද මෙයාලා දඩ බඩ ගාලා හෙට මෙහෙට දුවලා පැනලා වැඩ කරනවා. අලුත් අත්දැකීම් ප්‍රිය කරනවා, ඇඩ්වෙන්චර්ස් දේවල් ප්‍රිය කරනවා, අලුත් මිනිස්සු සම්බන්ධතා ගොඩනගා ගන්න ප්‍රිය කරනවා. වාඩි වෙලා හිතලා බලලා
හිමීට වැඩ කරනවට වඩා මෙයාලා එහෙන ස්පීඩ් වැඩ කරගෙන යනවා. හැබැයි එක්ස්ට්‍රෝවර්ට් පුද්ගලයෙකුට අවාසි වෙන පැත්තකුත් තියෙනවා. සමහර වෙලාවට මෙයා වැඩි කතා කරගෙන යන හින්දා ගොඩක් මිනිසුන්ට සෙට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙයාලා තීරණ හදිස්සිය ගන්න හින්දා නරක තීරණ අරගෙන රෑ වැටිච්ච වෙලේ දවලුත් වැටෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙයාලා ගොඩක් තනි වුණ වෙලාවට මෙයාලා ඇත්තටම කරන්නේ දුක් විඳින එක. මොකද මෙයාලා කට්ටියත් එක්ක ඉඳලා රැළත් එක්ක ඉඳලා මෙයාලාට තනි වුණාට පස්සේ ඇත්තටම මෙයාලා ගොඩක් දුක් විඳිනවා. ගොඩක් වෙලාවට මෙයාලා සෆර් කරනවා, ડિප්‍රෙෂන් වලට යනවා. ගොඩක් වෙලාවට අනිත් මිනිස්සුන්ගේ හැඟීම් සලකලා බලන්නේ නැහැ. ඉතින් එක්ස්ට්‍රෝවර්ට්ලා ඉන්ට්‍රෝවර්ට්ලා අතර වෙනස තමයි එක්ස්ට්‍රෝවර්ට්ලා බාහිර ලෝකයෙන් තමන්ගේ ශක්තිය තමන් විතර ලබා ගන්නවා. ඉන්ට්‍රෝවර්ට්ලා තමන් ඇතුළෙම තමන්ගේ ශක්තිය නිර්මාණය කරගන්නවා. අංක 3 ambivert personality. right, මම කියන්නම් මේ ambivert කියන personality එක මොන වගේද කියලා. ambivert personality එක කියන්නේ අතිශය ආරක්ෂිත introvert personality type එකේ සහ අතිශය සමාජික සමාජීය extrovert personality type එකේ hybrid එකක් කියලා කිව්වොත් මම හරියටම හරි. සිංහලෙන් සරලව කිව්වොත් එහෙම ambivert යනු අවස්ථාවට අනුව extrovert වෙන්නත් introvert වෙන්නත් පුළුවන් කෙනෙක්. සමහර වෙලාවට හරිම කතාබහකින් හොඳ මොටිවේට් වෙලා කට්ටියත් එක්ක සුහදශීලීව ඉන්න පුළුවන්. සමහර වෙලාවල් වලට නිශ්ශබ්දයි, සමහර වෙලාවලට සමාජයත් එක්ක ගත කරනවා, සමහර වෙලාවට තනියම වැඩ කරනවා, සමහර වෙලාවට සමාජයෙන් මොටිවේට් වෙනවා, සමහර වෙලාවට තමන්ම මොටිවේට් කරගන්නවා. සමාජයට ගියත් ටික අධික ආඩම්බරකමක් වෙන්න ඊගෝ එකක් නැතුව හරිම නිහතමානී විදියට ප්‍රායෝගිකව මෙයාලට හැසිරෙන්න පුළුවන්. තමන්ගේ ශක්තිය සමාජයේ සිටීමෙන් වගේම ඒකාන්තයෙන් තමන් ඇතුළෙන්ම ලබා ගැනීමෙන් පුළුවන් තමන්ගේ ශක්තිය නිර්මාණය කරන්න වගා කරන්න කියලා මෙයාලා අනිවාර්යයෙන්ම දන්නවා. උදාහරණයක්, කෙනෙක් යාළුවොත් එක්ක පාටි එකකට ගිහින් ලස්සනට හුරතල් වෙලා එන්නත් පුළුවන්. හැබැයි එයාටම ඊගාව දවසේත් ගෙදරට වෙලා නිදහසේ පොතක් බලාගෙන ටීවී සීරියස් එකක් බලාගෙන තනියම ඉන්නත් පුළුවන්. කොටින්ම ගොඩින් නම් ගොඩින්, මඩින් නම් මඩින්. මෙයාලට තනියම ඉන්නත් පුළුවන්, මෙයාලට සමාජයත් එක්ක ඉන්නත් පුළුවන්. කෙටියෙන්ම කියනවා නම් ambivert කියන කෙනා අවස්ථාවට අනුව introvert වගේම extrovert වෙන්නත් පුළුවන්. අංක 4 optimized personality. optimized personality කියලා කියන්නේ ජීවිතයේ සිදුවන දේවල් ධනාත්මක පැත්තෙන් බලන, හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂා කරන සහ අනපේක්ෂිත අභියෝග වලදීත් විශ්වාසය අහිමි නොවන personality එකක්. ඒ කියන්නේ අර හෙන පිට හෙන ගැහුවත් hina වෙලා ඉන්න ඕනි කියන personality එක තමයි optimized personality කියලා කියන්නේ. ඔප්ටිමයිස්ඩ් පර්සනැලිටි එකක් තියෙන මනුස්සයෙක්ගේ කෙනෙක්ගේ ප්‍රධාන ලක්ෂණ ටිකක් තියෙනවා. ධනාත්මක සිතුවිලි. නරක සිදුවීමක් වුණත් මීළඟ වතාවේ අනිවාර්යයෙන් මේක හොඳ දෙයක් වෙනවා. එහෙනම් මම තව පාරක් try කරලා බලන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම මෙයාලා හිතන්න පුරුදු වෙලා ඉන්නවා. එයාලගේ අරමුණු සහ ජීවිතය බලාපොරොත්තු සහ සිහින අරමුණු කරගෙන මෙයාලා ජීවත් වෙනවා. මෙයාලා ලොකු හීනවලට යනවා, ලොකු අරමුණු වලට යනවා. එහෙම තමයි මෙයාලා ජීවත් වෙන්නේ. අභියෝගවලදීත් විශ්වාසය, කියන්නේ අභියෝගවලදීත් අසාර්ථක උත්සාහයන් වලට පස්සෙත් මෙයාලා හිතන්න පුරුදු වෙලා ඉන්නවා, මට තව පාරක් try කරන්න පුළුවන්. අර 8 පාරක් වැටුණත් 9 වෙනි පාරත් නැගිටිනවා කියලා හිතන්නේ මෙන්න මේ වගේ අය. ඔප්ටිමයිස්ඩ් පර්සනැලිටි එකක් තියෙන අය. අන්‍යයන්ට ආදරය කරනවා, උද්‍යෝගය ලබලා දෙනවා, තව කට්ටියව මොටිවේට් කරනවා, නෑ අපිට පුළුවන් මේක කොහොම හරි කරමු කියලා. තව වෙනස් වීම් වලදී, දුෂ්කර කාලයන් වලදී මෙයාලා අල්ලගෙන ඉන්නවා, නව අවස්ථා දකින්නවා. උදාහරණයක්, මෙයාට අර කටු ගොඩක වුණත් මලක් දකින්න පුළුවන් සියුම් චින්තන හැකියාවක් මෙයාලා ළඟ තියෙනවා. උදාහරණයක් ගත්තොත් බොහෝ අය ව්‍යාපාර අසාර්ථක වුණාම නවත්තනවා. හැබැයි ඔප්ටිමයිස්ඩ් පර්සනැලිටි එකක් තියෙන කෙනා කියන්නේ නෑ, මේක මගේ අත්දැකීමක්, මේකෙන් මම ඉගෙන ගත්තා, මම ඊළඟට මගේ ව්‍යාපාරය තව සාර්ථක කරගන්නවා. විද්‍යාත්මක පැත්තෙන් බලද්දී මාටින් සෙලික්මන් කියන විද්‍යාඥයාගේ පොසිටිව් සයිකොලොජි කියන තේරීම අනුව ඔප්ටිමයිස්ලා වැඩි ආයුෂයක් තියෙන, අඩු තරම් ආතතියකින් ඉන්න, වැඩි මානසික සනීපයකින් ඉන්න, වැඩි මානසික නිදහසකින් ඉන්න, වැඩි සාර්ථකත්වයක් තියෙන මිනිස්සු කියලා මෙයාලව හඳුන්වන්න පුළුවන්. ඇතැම් වෙලාවට අධික ඔප්ටිමයිසම් තියෙනවා නම් යම් අවදානම් තත්ත්වයන්ගෙන් අවදානම් නොසලකා හැරීමක් වගේ වෙලා හොම්බ බිම යන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට අන්තිමට සමස්තයක් විදිහට, සමරි එකක් විදිහට ගත්තොත් ඔප්ටිමයිස්ඩ් පර්සනැලිටි එක තියෙන කෙනා හිතන්නේ අද නරක් වුණත් හෙට හොඳ වෙනවා කියලා විශ්වාස කරන මනුස්සයා තමයි මේ කැටගරි එකට වැටෙන්නේ. අංක 5 රියලිස්ටික් පර්සනැලිටි. යථාර්ථවාදී මිනිසුන්.
හොඳයි රියලිස්ටික් පර්සනැලිටි කියන පෞරුෂත්වය කියන්නේ ජීවිතය සහ තත්ත්වයන් ප්‍රැක්ටිකල් සහ රියලිස්ටික් ආකාරයට බැලිය හැකි පුද්ගලයන් ආකාරයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එයාලගේ ලක්ෂණ එයාලගේ විශේෂාංග තමයි හැමදේම සිහිබුද්ධියෙන් තර්ක කරලා දත්ත මත පදනම් වෙලා තමයි මෙයාලා තීරණ ගන්නෙ. අධික සිහින අධික බලාපොරොත්තු මෙයාලගේ නෑ. හැමදේම මෙයාලා තියෙන ඩේටා එකතු කරගෙන ඒ විදිහට හරිම රියලිස්ටික් විදිහට මෙයාලා දකිනවා. සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් හරිම බෝරින් මේ මනුස්සයත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඔක්කොම තිත්තට හාල් ඇටයට වැලි කැටයට මැනලා තමයි මේ මනුස්සයා පටන් ගන්නේ. මෙහෙම පුළුවන් ද ජීවත් වෙන්න වගේ දේවල් මේ වගේ මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී ඔයාට හිතෙන්න පුළුවන් ඔයා එහෙම කෙනෙක් නෙවෙයි නං. හැබැයි මේ වගේ මිනිසුත් එක්ක වැඩ කරද්දී අලුත් එක්ස්පීරියන්ස් එකක් ඔයාගේ ජීවිතයට ගන්න පුළුවන්. ප්‍රායෝගිකව යථාර්ථවාදී පුද්ගලයෝ නිතරම විසඳුම් හොයනවා. කතාව කලාත්මක අධික සිත් ගන්නෙ නෑ. එයාලා කියන්නේ රිදෙන්න මූණට කෙලින් කතා කරන්නේ. එයාලා රූල්ස් පිළිපදිනවා ප්‍රතිපත්තිවල යනවා. හැබැයි එයාලා ඔය මෝඩ හැඟීම් බර දේවල් කියා කරන්නේ නැතුව එයා හැඟීම් වලට වඩා තර්කය සහ සාමාන්‍ය දැනුම මත එයාලා තීරණ ගන්නවා. උදාහරණයක් ගත්තොත් කවියෙක් හරි කතාකාරයෙක් හරි කියනවා ආදරය හැමදේම ජය ගන්නවා සඳහා ඉතිහාසටයි ඒ අහස මගේ වගේ එන බොළඳ කතා කියද්දී රියලිස්ටික් මනුස්සයා රියලිස්ටික් පර්සනැලිටි එකක් තියෙන මනුස්සයා කියන්නේ ආදරය වැදගත්. හැබැයි ජීවිතේ මුදල් විශ්වාසය සහ සංසුන්භාවයත් මේකට අවශ්‍යයි. එහෙම නැත්නම් ඔය හැම ආදරයක්ම කුස්සිය දොරෙන් පැනලා යනවා. මම ඔප්පු කරන්නම් ඒක කියලා මේ මනුස්සයා අවුරුදු ගාණක් තිස්සේ තියෙන දත්ත ටික එකතු කරලා අරගෙන අනිත් මනුස්සයාගේ අර සිහින ආදරය ගැන ලියපු කවිය බොළඳ කතා ඔක්කොම කුඩු කරලා දානවා. සමහර වෙලාවට මාත් ඔය වගේ කරනවා. අංක 6 අයිඩියාලිස්ටික් පර්සනැලිටි. අයිඩියාලිස්ටික් පර්සනැලිටි කියන්නේ මෙයාලා හැමෝම ගොඩදාගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා කියලා කිව්වොත් මම හරියටම හරි. මෙයාලා සමාජයට හොඳ දේවල් කරන්න වගේම වටේ අයගේ සතුට ගැන සෑහෙන්න හිතනවා. ඉතින් එහෙම හිතන්න ගිහිල්ලම ඕනවට වඩා හිත රිද්ද ගන්නෙත් මෙහෙම අයම තමයි. මෙයාලා හිතනවා තමන්ගේ ජීවිතයේ අඩුපාඩු අනිවාර්යයෙන්ම හදාගන්න ඕනි. ලෝකෙට කලින් තමන් වෙනස් වෙලා ඉන්න ඕනි කියලා මෙයාලා හිතලා මෙයාලා කාටවත් කරදර නොකර තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන පිරිසක්. අයිඩියාලිස්ට් පර්සනැලිටි එකක් තියෙන පුද්ගලයන්ගේ ගුණාංග අපි ගත්තොත් එහෙම අරමුණ මත පදනම් වෙලා අයිඩියාලිස්ටික් පුද්ගලයෙක් නිතරම අරමුණු සහ මනෝභාවයන් ගැන හොඳ ආකල්ප වලින් පිරිලා ඉන්න මිනිස්සු. සමාජයේ අවධානය ඔවුන් සමාජය සහ සහජීවිතයට මිනිස්සුත් එකට ඉන්න එකට මිනිස්සුන්ට සතුට බෙදන එකට ආදරය බෙදන එකට මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන දුප්පත් පෝසත් ඒ කියන්නේ පාරිසරික ගැටලු මේ වගේ හරි සස්ටේනබල් විදිහට ජීවත් වෙන මිනිස්සු තමයි මේ අයිඩියාලිස්ටික් පුද්ගලයෝ. මෙයාලගේ අදහස් හරිම සාමකාමී. මෙයාලා හිතන්නේ හැමෝටම හැමදේම සමානව බෙදිලා යන්න ඕනි. මේ හැමදේම මේ සමානව බෙදිලා යන්න ඕනි කියලා තමයි මෙයාලා හිතන්නේ. ඒ වගේම මෙයාලා අයුක්තියට අසාධාරණයට පොඩ්ඩක්වත් කැමති නැති මිනිස්සු. මෙයාලා අයුක්තිය අසාධාරණය තැක්ක ගමන් මෙයාලා ඉන්ද්‍ර කීලයක් වගේ නැගී සිටිනවා. අයිඩියාලිස්ටික් පර්සනැලිටි එකක් තියෙන පුද්ගලයෝ කැමති අනෙක් මිතුරෝ තමන් වගේම ගොඩ යන්න. එයාලා හැමෝත් එක්කම ගොඩ දාගෙන තමයි උඩට යන්නේ. අංක 7 ඊගාවට තියෙන පර්සනැලිටි ටයිප් එක තමයි ඇඩ්වෙන්චර් පර්සනැලිටි. ඇඩ්වෙන්චර් පර්සනැලිටි කියන්නේ එයාලා අලුත් අත්දැකීම් අභියෝග සහ අනෙකුත් විවිධ දේවල් එක්ක ජීවිතේ ඉස්සරහට අරගෙන යන කට්ටිය. නොදත් දේවල් පරීක්ෂා කරන්න මෙයාලා ආසයි. නොදන්න සබ්ජෙක්ට් මෙයාලා ස්ටඩි කරන්න ආසයි. කඳු මුදුන් වල බීච් වල ඇල දොල ගංගා කැලේ හැම තැනකම පයින්න වගේම ඕනිම ඇඩ්වෙන්චර් ගණයට අයිති වෙන ක්‍රියාවක් මෙයාලා ෆලෝ කරන්න දෙපාරක් හිතන්නේ. මේ වගේ කට්ටිය නිරන්තරයෙන්ම අලුත් පළපුරුද්දක් ලබා ගන්න හොඳ අවස්ථා ලබා ගන්න සෑහෙන්න කැමති. ඔයාගේ සෙට් එකෙත් ඇති කොයි වෙලාවෙත් කැම්පින් යන යාළුවෙක්, ඔයාගේ සෙට් එකෙත් ඇති කොයි වෙලාවෙත් කඳු මුදුන් බඩ ගන්න යාළුවෙක්, ඔයාගේ සෙට් එකේ ඇති කොයි වෙලාවෙත් ට්‍රැවල් කරන යාළුවෙක්, ඔයාගේ සෙට් එකේ ඇති මොනා හරි ඇඩ්වෙන්චර් වැඩක් කරේ නැත්නම් මොනා හරි හොම්බ බිම යන වැඩක් කරේ නැත්නම් නිකන් කහනවා වගේ යාළුවෙක් ඔයාගේ සෙට් එකෙත් ඇති. සමහර විට ඒ ඔයා වෙන්නත් පුළුවන්. ඉතින් මෙයාලට තියෙන්නේ ඇඩ්වෙන්චර් පර්සනැලිටි එකක්. මෙයාලා ඕඩිම අවදානම් අවස්ථාවක් සීරියස් ගන්න නැතුව මෙයාලා හරිම සාමාන්‍ය විදිහට ඒ ඇඩ්වෙන්චර් පර්සනැලිටි එක තියෙන මිනිස්සු හරිම සාමාන්‍ය විදිහට ඒ දේවල් ෆලෝ අප් කරනවා. අංක 8 ලීඩර් පර්සනැලිටි. ලීඩර් පර්සනැලිටි කියන්නේ නායකගේ හැසිරීම් රටාව, චින්තන විදිය හා පිරිසක් හරහා මෙහෙයවීමේ හැකියාවයි. පිරිසක් මෙහෙයවීමේ හැකියාවයි. මම මේ ගැන ලොකුවට කියලා දෙන්න යන්නේ නැහැ. ලීඩර්ෂිප් එකක් තියෙන නායකත්ව ක්වොලිටි එකක් තියෙන මිනිස්සු අනිත් හැමෝම ගැන හිතනවා, අනිත් හැමෝ ගැනම හිතනවා, අනිත් හැමෝගෙම සතුට ගැන හිතනවා. ළඟ බලන්නේ නැතුව දුර බලනවා, හැමෝත් එක්කම ගොඩ යන්න හීන දකිනවා. ඒ වගේම සමාජේ කරදරයක් වුණාට පස්සේ ටක් ගාලා දනිපනි ගාලා වැඩට බහැලා දැන්
ඔයාලා දැකලා ඇති ඔයාලගේ ගම්වල එහෙම ටවුන් වල නගරවල ඉන්නවා අපි අඳුරන්නෙත් නෑ සමහර මිනිස්සු කරදරයක් වුණාට පස්සේ එතනට ඇවිල්ලා ටක් ගාලා වයාලා එතන වගකීම් අරගෙන හොයලා බලලා වැඩ කරලා සේරම වැඩට ඉවර කරලා දාලා එයාලා නිහඬවම අයින් වෙලා යනවා. එයාලා ගරු නාම නම්බු නාම මේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍යතාවයක් පැන නගින්නේ කොතනද? එයාලා එතන වැඩ කරනවා. එයාලා එතනට ඇඩැප්ටබල් වෙලා, එතනට අනුවර්තනය වෙලා, එයාලා එතන වගකීම් අරගෙන, එයාලා වටේ ඉන්න කට්ටියවත් මොටිවේට් කරලා එයාලා එයාලගේ වැඩේ කරනවා. ඒ පර්සනැලිටි එක මේ රටට මේ සමාජයට සෑහෙන වැදගත් දෙයක්. ඒ පර්සනැලිටි එක මම තදින්ම විශ්වාස කරනවා මගේ ඇතුලේ වගේම ඔයාගේ ඇතුලේ තියෙනවාය කියලා මම සෑහෙන්න විශ්වාස කරනවා. අංක 9 go getter personality. go getter personality කියන්නේ තමන් එක්කම ඉන්න මිනිස්සු යමු උඩට යමු කොහොම හරි දිනමු කොහොම හරි මේ ජීවිතේ දිනමු අතාරින්න එපා කොහොම හරි මේක කරන්න ඕනි අපි කොහොම හරි මේක කරන්න ඕනි මොන ප්‍රශ්නයවත් අපි කාගෙන ඉන්න ඕනි කියලා personality එකක් තියෙන මිනිස්සු තමයි මේ විදිහට වැඩ කරන මිනිස්සු තමයි go getter personality එකක් කියලා කියන්නේ. මෙයාලා සමාජයේ හරි යාළුවෝ අතර හරි කණ්ඩායමක් ඇතුලේ හරි group එකක් ඇතුලේ හරි පවුල ඇතුලේ හරි මූලිකත්වය අරගෙන ක්‍රියාකර කරනවා. මෙයාලා අවස්ථාවන් එනකම් බලන් ඉන්නේ නැහැ. මෙයාලා අවස්ථා නිර්මාණය කරගෙන ඉස්සරහට යනවා. මෙයාලගේ ආරම්භක බල ශක්තිය තියෙනවා. නව ව්‍යාපාරයක් ව්‍යාපෘතියක් මුල ඉඳන්ම පටන් ගැනීමේ හැකියාව. මේ කඩාගෙන බිඳුවට වැටුණත් නායමත් 100ට නැගිටින්න පුළුවන් හයිය මෙයාලා ඇතුලේ තියෙනවා. ආශාවෙන් පිරිච්ච හදවතක්, ආශාවන් පිරිච්ච හිතක්, අලුත් අදහස් එක මෙයාලා පොඩි අරමුණක් වුණත් ඉක්මනට ජය ගන්න වෙනස් විදියට ජය ගන්න මෙයාලට පුළුවන්. මෙයාලා සීරියස් වැඩ කරනවා. බාධක එනකොටත් මෙයාලා 7-5කට ගණන් ගන්නෑ. සාර්ථකත්වය මත අවධානය තියාගෙන අනිත් හැමදේම පැත්තකට දාලා මෙයාලා වැඩ කරන්නේ ප්‍රජාවක් වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, තමන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් හැමෝම ගොඩ දාගෙන මෙයාලා ගොඩ දාන්න try කරනවා. අපි ලොකුම උදාහරණ ගත්තොත් ඉලෝන් මස්ක්, ඔෆ්රා වින්ෆ්‍රේ වගේ අය go getter කියලා කියන්න පුළුවන්. ඔවුන්ට බාධක තිබුණත් ඔවුන් තමන්ගේම අරමුණු සඳහා නොනැවතී ක්‍රියාත්මක වෙලා තියෙනවා. තව ලක්ෂණ ඕනි තරම් තියෙනවා. නව අවස්ථා හොයනවා, අලුත් දේවල් උත්සාහ කරනවා, අවශ්‍ය නම් උපකාර ඉල්ලනවා, අධික කැපකිරීමක් තියෙනවා, තනිව ඉදිරියට යන්න තීරණ ගන්නවා. සාරාංශයක් විදිහට ගත්තොත් go getter කියන්නේ සිහින බලා ඉඳින්නන් නොව සිහිනයක් තමන්ගේ කරගන්න මහන්සි වෙන මිනිස්සු. ඉතින් අද අපි කතා කරේ අපේ සමාජයේ අපිට නිතර හම්බෙන personality type 9ක් ගැන. තව personality type තියෙනවා 20ක් 30ක් විතර. අපි ඒවත් පස්සේ හිමීට කතා කරමු. මේ personality 9න් ඔයා මොන personality එකටද අයිති වෙන්නේ? ඔයාට personality එකක් හෝ කීපයක් තියෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඔයා multi talented විශ්වයේ ආශිර්වාදලත් පුද්ගලයෙක්. සමාජයේ අත්දැකීම් ගන්න අපි එක විදිහේ මිනිස්සු බවට පත් වෙනවා කාලයත් එක්ක. ඉතින් හුඟක් මිනිස්සු තමන්ගේ මේ තියෙන qualities වලට බැනගන්නවා, තමන්ගේ මේ තියෙන හොඳකමට බැනගන්නවා. එපා. පරිසරයේ කුණු තිබ්බා කියලා මල් ගස් වල ලස්සන මල් පිපෙනව නවත්තන්නේ නෑනේ. එපා. පරිසරයේ කුණු තිබ්බා කියලා මල් ගස් වල මල් කැතට පිපෙන්නේ නෑනේ. ඉතින් සමාජේ කුණු තිබ්බට ඔයාට මොකද? ඔයාගේ qualities පරිස්සම් කරගන්න. මොකද මේ ලෝකෙට දැන් වැඩියෙන් ඕන කරලා තියෙනවා ඔයා වගේ මිනිස්සු. ඉතින් පුංචි කුඹියෝ තවත් මේ වගේ ලස්සන පර්යේෂණාත්මක වීඩියෝ එකක් අරගෙන ඔයාගේ ළඟට එනකන් බාගෙට කාපු මාරේ බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. ඔයාට good luck පුංචි කුඹියෝ. ඔයාට good luck.